welcome to our channel Luna and Compass. ඉතින් අද අපි ඔයාලට අරගෙන ඉන්නේ අපේ Phuket series එකේ අන්තිම log එක. ඉතින් අද අපි ඔයාලව එක්ක යනවා James Bond Island එක බලන්න. ඉතින් මේ tour එකත් අපි යන speed boat tour එක. ඉතින් උදේම අපේ Phi Island tour එකේදී වගේම අපිට refreshments හම්බ වුණා. දැන් අපි යනවා අපේ boat එක තියෙන deck එක හොයාගෙන. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ Phi Island log එකයි Phuket series එකේ logs දෙක බැලුවේ නැත්නම් ඉක්මනටම ගිහින් බලලා එන්න. ඉතින් අපි මේ boat deck එකට යන්න පාවිච්චි කරේ මෙන්න මේ vehicle එක. මේකට යාලා කියන්නේ බස් එක කියලා. ඉතින් අපි මේ බස් එකේ නැගලා ගියා boat deck එකට අපේ boat එක හොයාගෙන. ඉතින් තව දෙයක් කියන්න ඕනි අපිට Phi Island tour එකේදී නම් ඒගොල්ලෝ කිව්වා sea sickness වලට ගන්න පිල් එක use කරන්න කියලා. හැබැයි James Bond Island tour එකේදී ඒගොල්ලෝ ඒක රිමයින්ඩ් කරේ නැහැ. ඒත් අපි ලංකාවෙන් පිල්ස් අරන් ගිය නිසා අපි උදේම මේ පිල් එක අරගෙන තමයි tour එක start කරේ. ඉතින් හැබැයි මම සමහර වීඩියෝස් වල නම් දැක්කා ඒගොල්ලෝ පිල්ස් දෙනවා James Bond Island tour එකේදීත්. ඉතින් අපි රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලෝ පිල් එක අරන් යන එක හොඳයි කියලා. මොකද එතකොට ඒකේ තියෙන ෆුල්ම එක්ස්පීරියන්ස් එක කිසිම කරදරයක් නැතුව ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ tour එකේදීත් කලින් වගේම ටුවරිස්ට්ලා ගොඩක් හිටියා. ඉතින් ශ්‍රී ලංකන් හිටියා අපි දෙන්න විතරයි. ඉතින් මේ විදිහට තමයි අපේ tour එක පටන් ගත්තේ. ඉතින් කලින් Phi Island tour එකට වඩා personally මම ගොඩක් ආසම tour එක තමයි James Bond Island tour එක. ඒක ඇයි කියලා ඔයාලට මම අන්තිමට කියන්න. මොකද අපි ගොඩක් දේවල් මේකෙදි අලුත් දේවල් explore කරා. ඉතින් අපි මුලින්ම ගියේ පැනක් අයිලන්ඩ් එකට. ඉතින් මේ අයිලන්ඩ් එක විශේෂ වෙන්නේ අපි මේ දැන් යන අයිස්ක්‍රීම් කෝන් කේව් එක. ඉතින් ඇත්තටම ඇයි මේ කේව් එකට ඒ නම හම්බෙලා තියෙන්නේ කියලා තව චුට්ටකින් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ හින්දා තමයි මේ කේව් එකට ඒ නම හම්බෙලා තියෙන්නේ. බලන්නකෝ මේක අයිස්ක්‍රීම් කෝන් එකක් වගේනේ. ඉතින් මේ වෝල්ස් හැමතැනම කැල්සයිට් තියෙනවා. ඒ හින්දා මේ වගේ දිලිසෙන ලස්සනක් මේ වෝල්ස් වල තියෙනවා. ඉතින් මේ කේව් එකේ දැන් අයිතිකාරයෝ තමයි මේගොල්ලෝ. මෙන්න මේ පොන්ඩ් එකත් අපි දැක්ක මේකේ වතුර මාරම ෆ්‍රෙෂ් and cool. ඉතින් අපේ ගයිඩ් කිව්වා මෙතනින් වතුර ටිකක් පීලා බලන්න කියලා. ඉතින් අපි දැන් යන්නේ මේ කේව් එකේ තියෙන ලස්සනම ස්පොට් එක බලන්න. ඇත්තටම මම නම් එතෙන්ට හරිම ආසයි. ඉතින් ඔයාලට මෙතන දැක්කහම ඇත්තටම මතක් වෙන්නේ මොකද? මට නම් මතක් වෙන්නේ අපි පොඩි කාලේ බලපු රොබින්සන් අන්දරේ. ඉතින් අපි දැන් යන්නේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක හොයාගෙන. ඉතින් අපි දැන් යන්නේ අපේ tour එකේ තියෙන මේන් ඩෙස්ටිනේෂන් එකට. ඒ කියන්නේ James Bond Island එක බලන්න. ඉතින් මේ අයිලන්ඩ් එකට කියන නම තමයි Kao Ping Kang කියන නම. ඉතින් සමහර විට මම මේක ප්‍රොනවුන්ස් කරලා වැරදිද දන්නෙත් නැහැ. ඉතින් මේ අයිලන්ඩ් එක පස්සේ කාලෙක ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් කියලා හඳුන්වලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ජේම්ස් බොන්ඩ් ඇවිල්ලා මේ අයිලන්ඩ් එකේ ෆිල්ම් එකක් ෂූට් කරපු නිසා. ඉතින් මේ අයිලන්ඩ් එකටත් වෙනම එන්ට්‍රන්ස් ෆී එකක් පේ කරන්න ඕනි. හැබැයි ඔල්රෙඩි අපේ පැකේජ් එකට ඒක ඉන්ක්ලූඩඩ් නිසා අපිට වෙනම එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරන්න ඕනේ නැහැ. ඉතින් මෙතනත් අපි Phi Island වලදී දැක්කා වගේ එකේම shops තියෙනවා. අපිට jewelries සුවනියර්ස් වගේ අයිටම්ස් ගන්න. හැබැයි අපි දැකපු දේ Phi Island වලටත් වඩා මෙහි ගණන් වැඩි. ඉතින් අපි දැන් ඉස්සරහට ගියා මේ ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් එකේ තියෙන අයිකනික්ම ස්පොට් එක හොයාගෙන. ඉතින් මේ වගේ කේව්සුත් මේ අයිලන්ඩ් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මට subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරලා comment එකක් දාගෙන යන්න. මොකද අපි ඔයාලට තවත් ලස්සන වීඩියෝ ගොඩක් අරන් ඉන්නවා.
මේ තමයි ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් එකේ අයිකනිකල් ස්පොට් එක. මෙතන තමයි ජේම්ස් බොන්ඩ් ඒ ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ. ඉතින් මේ අයිලන්ඩ් එකේ ගොඩක් ලස්සන ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. අපි ගියා ඉතින් ඒ ලොකේෂන්ස් හොයාගෙන. ඉතින් මෙතනත් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් තැනක්. අපි ඊළඟට ගියේ ඒ අයිලන්ඩ් එකේ අද සයිඩ් එකේ තියෙන බීච් එක බලන්න. ඉතින් මෙතනත් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනේ නම් අර පිපි අයිලන්ඩ් 2 එකේදී කිව්වා වගේ long tails boats ගන්න පුළුවන් මෙන්න මෙතෙන්දී. ඉතින් ඒ ටුවර් එකත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් 2 එකේදී. ඉතින් අපි ඊළඟට ආවේ මෙන්න මේ අයිලන්ඩ් එකට. මේකට කියන්නේ පැන්ගි අයිලන්ඩ්. ඉතින් මෙතන තමයි අපේ ලන්ච් එක ඇරේන්ජ් කරලා තිබ්බේ. ඉතින් අපිට කිව්වේ අපේ ගයිඩ් මේක මුස්ලිම් කමියුනිටි එකේ ඉන්න අයිලන්ඩ් එකක් කියලා. ඉතින් අපි මේ අයිලන්ඩ් එකට යනකොට නම් වහිනවා. ඉතින් අපි දැක්ක දෙයක් තමයි පිපි අයිලන්ඩ් එකේදී අපිට හම්බුණ ලන්ච් එකට වඩා මෙතන බුෆේ එක අඩුයි කියලා. හැබැයි මේ බුෆේ එක ඇත්තටම රසයි. ඉතින් අපිට දවස් දෙකේම හම්බුණ කෑම හරිම රසයි. ටුවර්ස් දෙකේදීම හම්බුණ ලන්ච්. ඊට පස්සේ අපි මේ අයිලන්ඩ් එකේ ඇවිද්දා. එතකොට තිබ්බා මේ වගේ shops, souvenirs, එක එක clothes ආදී jewelry items ගන්න shops. ඉතින් අපි අයිලන්ඩ් එකෙත් ඇවිදලා ඊට පස්සේ බෝට් එකට ආවා. ඉතින් මේ අයිලන්ඩ් එකේදී තියෙන දෙයක් තමයි මේකේ ගොඩක් පාරවල් තියෙනවා. ඉතින් මේ පාරවල් වල යනකොට සමහර විට අතරමං වෙන්න පුළුවන්. මෙන්න මේ සුවනියර්ස් එයාලා එවෙලම තමයි හදලා දෙන්නේ. මේක හදන්නේ ග්ලාස් වලින්. ඉතින් අපි මෙහෙම ඇවිදගෙන යද්දී අපිට මෙන්න මෙයාවත් හම්බ වුණා. අපි ඉතින් එයාටත් බායි කියලා ඉස්සරහට යනකොට මෙන්න මේ පල්ලිය හම්බුණා. ඉතින් ඊට පස්සේ අපි අපේ බෝට් එකට ආව ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න. ඉතින් අපි දැන් යන්නේ මේ ටුවර් එකේ මං ආසාවෙන්ම හිටපු එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ස්පෙෂලි මම ජේම්ස් බොන්ඩ් ටුවර් එකේ එන්නම ඕනි කිව්වෙත් මෙන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්නම තමයි. අපි දැන් යනවා සී කයාකින් එකක්. මේක තමයි මම ජීවිතේ පළවෙනි වතාවට සී එක කයාක් රයිඩ් එකක් යන්නේ. ඉතින් මේ ගමන අපිව එක්ක යන්නේ පායි. අපි පායිව ඉක්මනටම පෙන්නන්න. ඉතින් අපිට පායි ගොඩාක් දේවල් කියා දුන්නා. ගොඩාක් විස්තර කතා කරා ලංකාව ගැන වගේම පුකෙට් ගැන. ඉතින් මේ කයාක් රයිඩ් එකේ මේ ඉන්නේ පායි. ඉතින් මේ කයාක් රයිඩ් එකේ ස්පෙෂල් දෙයක් තිබ්බ අපිට එක්ස්ප්ලෝර් කරන්න. ඒ කියන්නේ අපිට සී කේව් එකක් එක්ස්ප්ලෝර් කරන්න තිබ්බා. ගොඩාක් පොඩි තැනකින් ඒ කේව් එක අස්සට ගිහිල්ලා කයාක් එකේ ඉඳගෙන. ඉතින් මම ඒ එක්ස්පීරියන්ස් එක ගන්න තමයි ගොඩාක් ආසාවෙන් හිටියේ. මොකද මම වීඩියෝස් වලත් බලලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්නමයි මේ ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් 2 එක බලාගෙනම හිටියේ. ඉතින් අපිට පායි කියපු දෙයක් තමයි එයා දන්නවා කිව්වා බැංකොක් වල එහෙම ගොඩක් ශ්‍රී ලංකන් people travel කරනවා. හැබැයි එයාට පුකෙට් වලදී ශ්‍රී ලංකන් අයව හම්බෙනවා අඩුයි කියලා. ඉතින් එයා අපිට කිව්වා ශ්‍රී ලංකන් අයට කියන්න කියලා ඉන්වයිට් කරන්න කියලා පුකෙට් වලට එන්න කියලා. ඉතින් අපි ඒ පණිවිඩය පායි වෙනුවෙන් අපේ වීඩියෝ එකෙන් දුන්නා. ඉතින් තව දෙයක් කියන්න ඕනි අපිට ගොඩක් විශේෂ දෙයක් වුණා. මොකද මෙහි ටුවරිස්ලා ගොඩාක් හිතන්නේ අපි ඉන්දියන්ස් කියලා. හැබැයි අපිට එක ටුවරිස් කෙනෙක් හම්බුණා. එයා අපෙන් ඇවිල්ලා ඇහුවේ ඔයාලා ඉන්දියන්ස්ලා නෙමෙයි නේද කියලා. ඉතින් අපිට ගොඩාක් සතුටුයි. මොකද අපි ඉන්දියන්ස් නෙමෙයි කියලා අඳුරගත්ත පළවෙනි ටුවරිස්ට් අපේ පුකෙට් ටුවර් එක පුරාවටම. ඉතින් අපි කිව්වා නෑ අපි ශ්‍රී ලංකන් කියලා. ඉතින් එයා කිව්වා එයාගේ බකට් ලිස්ට් එකේ තියෙන කන්ට්‍රි එකක් තමයි ශ්‍රී ලංකා කියන්නේ. එයා කවදා හරි ලංකාවට එනවා කියලා. ඉතින් අපිට ගොඩාක් සතුටු හිතුණා ඒක ඇහුවාම. අපි කිව්වා එයා අනිවාර්යෙන්ම
එන්න ලංකාවට. මොකද ලංකාව කියන්නේ ලස්සනම රටක් කිය. ඉතින් අපි පායිටත් කිව්වා ලංකාව එන්න එයාට එක්ස්ප්ලෝ කරන්න ලංකාවත් මේ වගේම ලස්සනයි කියලා. ඉතින් පායි අපිට ගොඩාක් දේවල් කතා කරා ගොඩක් දේවල් කිව්වා. ඉතින් මේ වෙලාවේ මම ගොඩාක් එක්සයිට් වෙලා හිටියේ අර CKU එක එක්ස්ප්ලෝර් කරන්න යන්න. හැබැයි අපි හිතපු විදිහටම ඒ වැඩේ කරන්න උනේ නැහැ. ඒ ඇයි කියලා ඔයාලට තව චුට්ටකින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. ඉතින් අපිට කයාක් එකේ ඉඳගෙනම ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. පායිත් අපිට ලස්සන ෆොටෝස් අරන් දුන්නා. ඔන්න බලන්නකෝ මොකද වෙන්නේ කියලා. අපිව වැස්සකට අහු වුණා. ඒ හින්දා අපිට අර CKU එක නම් එක්ස්ප්ලෝර් කරන්න උනේ නැහැ. ඒ ගැන ඉතින් මං චුට්ටක් විතර දුකින් තමයි හිටියේ. ඒත් මං හිතුවා ආයි කවදා හරි දවසක පුකෙට් ගිහිල්ලා අනිවාර්යෙන්ම ඒ කේව් එක එක්ස්ප්ලෝර් කරනවා කියලා. අපි හිතුවේ මේ වැස්ස ගොඩක් වෙලා තියෙන එකක් නෑ කියලා. හැබැයි හිතුවට වඩා සැරට වහලා ගොඩාක් වෙලා අපිට ඉන්න වුණා මෙන්න මේ වගේ තැනකට වෙලා. ඉතින් ඒ හින්දා අපිට ඇත්තටම කයාක් රයිඩ් එක ගොඩක් වෙලා ගන්න උනේ නැහැ. ඉතින් ඒකට නම් චුට්ටක් දුකයි අපිට. ඉතින් මෙතන සමහර අය ස්විම් කළා. හැබැයි අපිට පායි කිව්වේ මෙතන ස්විම් කරන්න රෙකමන්ඩ් කරන්න හොඳ තැනක් නෙමෙයි කියලා. මොකද මෙතන වතුර එච්චර ගැඹුරු නෑ කිව්වා. හැබැයි මේ යට සමහර ගල් තියෙනවා කිව්වා. එයාලා ඒ වගේ ෂාප් එජස් තියෙනවා කියලා. ඉතින් ඒවට අපේ කකුල් තුවාල වෙන්න පුළුවන් නිසා මෙතන ස්විම් කරන්න එපා කියලා තමයි එයා කිව්වේ. එයා රෙකමන්ඩ් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒව තමයි ඔය කියා ඉන්නේ. මම ඉතින් චුට්ටක් දුකින් හිටියේ CKU එක එක්ස්ප්ලෝර් කරන්න බැරි වුණ නිසා. ඉතින් අපි ආයෙ දවසක ඒක එක්ස්ප්ලෝර් කරන්න එනවා කියලා හිතුවා වැස්ස නැති කාලෙක. ඉතින් අපි වැස්ස පායනකම් බලා ඉඳලා බැරිම තැන වැස්සෙම බෝට් එකට එන්න ලෑස්ති වුණා. ඉතින් මේ පේන රොක් එක එලිෆන්ට් රොක් කියලා තමයි අපිට පායි කිව්වේ. ඉතින් මේ කයාක් රයිඩ් එක යන්නේ හොන් අයිලන්ඩ් එකේ. ඉතින් මෙතෙන්ද යාලා අපේ ෆොටෝ එකක් ගන්නවා. අපිට මේ ටුවර් එක ඉවරනාට පස්සේ මේ ෆොටෝ එක ගෙදර ගියන්න පුළුවන්. පොඩි පේමන්ට් එකක් කරලා. අපි ඒකත් ඔයාලට බලන්න දාන්නම්. දැන් ඉතින් අපි හොඳටම තෙමීගෙනම බෝට් එකට ගියා. බලන්නකො දැන් නම් හොඳටම තෙමිලා ඉන්නේ සීතලත් එක්ක. ඉතින් පායි අපිව බෝට් එක වටේ රවුමකුත් එක්ක ගිහිල්ලා තමයි බෝට් එක ළඟට එක්ක ගියේ. අපි ඉතින් පායිට බයි බයි කියලා අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න බෝට් එකට ගියා.
දැන් අපි ඉන්නේ අපේ ඊළඟ ස්පොට් එකේ. මේක තමයි නකා අයිලන්ඩ් එක. ඉතින් මෙතන ගොඩාක් වෝටර් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. සජිත් නම් ස්විම් කරා, මම නම් පොඩ්ඩක් විතර රෙස්ට් කරා. මොකද අපි දැන් මේ ටුවර් එක ඉවර වෙලා ඉක්මනටම හෝටල් එකට ගිහිල්ලා යන්න ඕනි ඇවිදින්න. මේ තමයි අපේ අන්තිම දවස නිසා. ඉතින් අපි හොටේල් එකට ඇවිල්ලා මෙන්න මේ මාකට් එකට ආවා. මේක බංග්ලා නයිට් මාකට්. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේ වගේ සීෆුඩ් ගන්න පුළුවන් ගොඩාක් ෆ්‍රෙෂ් විදිහට. ඉතින් අපි කියන ඕන දෙයක් ඒගොල්ලෝ අපිට ඇවිල්ලා හදලා දෙනවා. ඉතින් අපි ඉන්න අන්තිම දවස නිසා අපි එක දේවල් එක්ස්පීරියන්ස් කරලා බැලුවා. ඉතින් මේ ෆුඩ් අයිටම් එක නම් මම වීඩියෝස් වල දැක්ක. හැබැයි අපිට නම් රස වුණේ නැහැ. ඉතින් අපි ඊළඟට ගියේ මෙන්න මෙතෙන්ට. මේ තමයි බැංකොක් වල තියෙනවා වගේ පුකෙට් වල තියෙන වෝකින් ස්ට්‍රීට් එක. ඉතින් අපි වීඩියෝස් වල නම් දැකලා තියෙන්නේ ගොඩක් සෙනග ඉන්නවා. හැබැයි ඒ දවසේ වැස්ස නිසා ගොඩක් සෙනග හිටියේ නැහැ. ඉතින් ඇත්තටම තායිලන්ඩ් වල කැනබීස් ඒ වගේම ප්‍රොස්ටිටියුෂන් කියන්නේ ලීගලයිස් කරපු දේවල්. ඉතින් මේ ස්ට්‍රීට් එකේ ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව බාස් පබ්ස් වගේ දේවල් මේ ස්ට්‍රීට් එක පුරාවටම තියෙනවා. ඉතින් අපි මේ ස්ට්‍රීට් එකෙත් ඇවිදලා අපේ අනිත් ස්ට්‍රීට් වලටත් ගිහිල්ලා අපි ගෙදර ගේන්න දේවල් ටිකක් එකතු කරගත්තා. ඉතින් අපි ඊළඟ දවසේ පුකෙට් වලින් යනවා. ඇත්තටම දැන් නම් චුට්ටක් විතර දුකයි. මොකද අපි ඊළඟ දවසේ පුකෙට් වලින් එන නිසා. ඉතින් අපි මතක් කරන්න ඕනේ අපේ මේ ටුවර් එකම ඇරේන්ජ් කරලා දුන්න ට්‍රිපිට් හොලිඩේස් එකෙන්. ඉතින් එයාලා හරිම ලස්සනට මේ ටුවර් එක ඇරේන්ජ් කළා. මෙන්න මෙයාවත් හම්බුණා අපි අහපව් එද්දි. ඉතින් කලින් කිව්වා වගේ කැනබීස් වලින් හදපු ඩ්‍රින්ක්ස්, එතකොට ෆුඩ් අයිටම්ස් මෙහි ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩේ 4 එක මේ තමයි අපි පුකෙට් වල ඉන්න අන්තිම දවස. අපි උදේම ගියා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන පූල් එක බලන්න. ඉතින් ලස්සන පූල් එකක් තියෙනවා හොටෙල් එකට. හැබැයි අපිට ඒක එක්ස්පීරියන්ස් කරන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. ඉතින් දැන් අපි යන්න හදන්නේ එයාපෝට් එකට අපේ ලගේජස් එහෙම ඔක්කොම හදාගෙන. ඉතින් බයි බයි පුකෙට්. ඉතින් අපිව එයාපෝට් එකට ඩ්‍රොප් කරා. ඉතින් අපි දැන් ඉන්නේ පුකෙට් ඉන්ටර්නැෂනල් ඩිපාර්චර් ටර්මිනල් එකේ. ඉතින් අපි දැන් පුකෙට් වලට බයි බයි කියලා පුකෙට් වලින් යනවා. ඉතින් පුකෙට් අහසට පේන විදිහ මාරම ලස්සනයි. හැබැයි මං හිතන්නේ අපි ඩිපාර්චර් එකට වඩා අරයිවල් එකේදී දැකපු විදිහ හරිම ලස්සනයි. හැබැයි අරයිවල් එකේදී අපිට වින්ඩෝ ෂීට් එකක් හම්බුනේ නැහැ. ඉතින් කියන්න ඕනේ මම දැකලා තියෙනවා වීඩියෝස් වල ටිප් එකක් තියෙනවා. අපිට පුළුවන් එයාපෝට් එකේදී පොඩි රික්වෙස්ට් එකක් කරලා බලන්න වින්ඩෝ ෂීට් එකක්. ඒගොල්ලෝ අවైలබිලිටි තියෙනවා නම් අපිට දෙනවා. ඉතින් මම ඒ ටිප් එක යූස් කරලා පුකෙට් වලදී අපේ චෙකින් කවුන්ටර් එකකින් මම ඇහුවා වින්ඩෝ ෂීට් එකක් අවైలබල්ද කියලා. ඉතින් එයා අපිට වින්ඩෝ ෂීට් එකක් ඇරේන්ජ් කරලා දුන්නා. ඉතින් මේ පේන්නේ පුකෙට් තමයි. අපි ආයි දවසක පුකෙට් වලට එනවා කියලා හිතාගෙන පුකෙට් වලින් ආවා මේ විදිහට. ඉතින් තව දෙයක් කියන්න ඕනේ අපේ එයාපෝට් එකේදී තමයි දැනගත්තේ අපේ ෆ්ලයිට් එක ඩිලේ වෙලා කියලා. ඉතින් අපිට ට්‍රාන්සිට් එකට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා යාලා ඉක්මනටම තිබිච්ච ෆ්ලයිට් එකකට අපිව දාලා එව්වා. හැබැයි අපි මැලේසියාවට ආවට පස්සේ අපි දන්නේ මැලේසියාවෙන් යන කොලම්බෝ වලට යන ෆ්ලයිට් එකත් ඩිලේ වෙලා පැය 4ක්. ඉතින් අපිට කිසිම කලබලයක් නැතුව ඒ ට්‍රාන්සිට් එක පාඩුවේ ඉන්න පුළුවන් වුණා කොලම්බෝ වලට එන ෆ්ලයිට් එක හම්බ වෙනකම්. කාලාලම්පූර් වල. ඉතින් අපි කොලම්බෝ වලට එනකොට නම් රෑ වෙලා ඒ ෆ්ලයිට් එකෙත් අපිට වින්ඩෝ ෂීට් එකක් හම්බුණා. මේ තමයි අපි ගත්ත ෆ්ලයිට් මීල් එක. මේක රසයි ඇත්තටම අපි එන දවසේ මීල් එකට වඩා. මේ තියෙන්නේ කොලම්බෝ. ඉතින් වෙල්කම් හෝම්. ඉතින් ඇත්තටම ලංකාව උඩ ඉඳලා පේනකොට මාරම ෆීලිං එකක් එනවා. අපි කොහේ ගිහින් ආවත් අපේ ගෙදර එනවා කියන හැඟීම දැනෙනවා. ඉතින් අපි කොලම්බෝ වලට ලෑන්ඩ් කරාට පස්සේ ඩියුටි ෆ්‍රී එකෙත් ඇවිදලා අපේ ලගේජ් උත් කලෙක්ට් කරගෙන ඉමිග්‍රේෂන් එහෙමත් ක්ලියර් කරගෙන අපි එළියට ආවා.
ඉතින් මට එනකොට සජිත් මල්ලෙකුත් හම්බුණා. ඉතින් අපි ඔයාලට මේ වගේ ලස්සනම වීඩියෝ එකක් අරගෙන ආයි එන්නම්. ඉතින් අපිව ගන්න එක්කෙනෙක් ඇවිල්ලා හිටියා පියාපෝට් එකෙන් එනකොට. කවුද බලන්නකෝ? මේ අපේ කේමිනේ. ඉතින් thank you for watching. Bye.